එතකොට මේ පිටි 28 28 එතකොට අපි පළවෙනි කතාව කතා කරා දෙවෙනි එකට එමු. දෙවෙනි එකට එමු 25000 විකුණුම් ඉන්වොයිස් එක සම්පූර්ණයෙන්ම පොත් වලින් මගේ ඇරිලා. සම්පූර්ණයෙන්ම පොත් වලින් මගේ ඇරනවා. අපි කිව්වා ලොකු එක්කෙනා වැරදි නම් පොඩි දෙන්නම වරදිනවනේ. පොඩි දෙන්නම වරදිනවා. වැරදිලා කියලා කියන්නේ දාලා නැහැනේ. එහෙනම් ඉතින් අසමාන වෙන්න විදිහක් නැහැ. දෙකේම දාලා නැත්නම් අසමාන වෙන්න විදියක් නැහැ. එක්කෙනෙක් දාලා අනිත් එක්කෙනා දාලා නැතුව නෙමෙයිනේ. එහෙනම් මේක වෙන්නෙත් නැහැ. මේක වෙන්න විදියකුත් නැහැ. අපි කිව්වනේ උඩ එක්කෙනා වෙන්න විදියක් නැහැ කියලා කොහොමද? කොහොම හරි එක කියන්නේ මොකක් හරි ගිණුමකට හර වෙලානේ. මේක වෙන්න විදියකුත් නැහැ. ඊළඟට තුනේ කියනවා ලී බඩු ගිණුමේ හර එකතුව 100ක් අඩුවෙන් එකතු කරලා තියෙනවා. අපි ඕක පොඩ්ඩක් කියලා අනිත් එකට යමු. 5000ක ගමන් වියදම් ගැනුම් ගිණුමට හර කර මුදල් ගිණුමේ බැර කර තිබීම. හරි. ඒවා දන්නවා. ඉතින් ගමන් වියදම් කියලා කියන්නේ හරියට සටහන් කරා නම් මුදල් බැර ගමන් වියදම් හර. හරිද? එතකොට මුදල් නම් හරියට බැර කරලා ගැනුම් ගිණුමට තමයි හර කරලා තියෙන්නේ. කොහෙට හරි හර කරලානේ. හරියට නිකන් ග්‍රෑම් 500 නූඩ්ලස් පැකට් එකක් දාලා අර දර කිලෝ එක කිරුවොත් එකයි 500 පඩියක් දාලා දර කිලෝ එක කිරුවොත් එකයි. අර ඒ වගේ. කොහොම හරි බැලන්ස් වෙන්නයි ඕනේ. හරට බැර බැලන්ස් වෙන්නයි ඕනේ. කොහෙට හරි දාලානේ හරට. එහෙනම් මේක වෙන්නේත් නෑ. අර අසමාන වෙන්නේ නෑ. අසමාන වෙන්නේ එතකොට ඔයාලට පැහැදිලිව තේරෙනවා. තුන්වෙනි එකෙන් තමයි අසමාන වෙන්නේ. ලී බඩු ගිණුමේ හර එකතුව 1000කින් අඩුවෙන් එකතු කරලා. කියන්නේ හර පැත්ත විතරයි අඩු. හර විතරයි අඩු. කියන්නේ අර දකුණු පැත්තයි වම් පැත්තයි තියෙනවා දැන් තරාදියේ හර පැත්ත විතරක් එක පැත්තක් විතරක් මොකයිද අඩුයි. එහෙනම් මේ පැත්ත විතරක් අඩුයි. එහෙනම් බැලන්ස් නැහැනේ. තරාදිය බැලන්ස් නැහැ. එහෙම කතාවක්. එහෙනම් 28ට උත්තරේ 3. ඔක තමයි උත්තරේ. එතකොට ගත්ත විදිහ තේරුණා චැටර් පිටියක් දාගෙන. ගත්ත විදිහ තේරුණා චැටර් පිටියක් දාගෙන. 28ට 3 ගත්ත විදිහ තේරුණා චැටර් පිටියක් දාගෙන. හරිනේ. තේරුණා. හරි. ඕකේ. එහෙනම් යමු 29 කියලා කියන්නේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම ලාභ අරමුණු කරන උගත් සංවිධාන. 11 ශ්‍රේණියේ 6 පාඩම. හරි. එහෙනම් මේ පාඩමේ ඒ ටික කටුවට ටික හරිනේ. විවරණ ටික ලියාගමු. හරි. හරි. එන්න 11 ශ්‍රේණියේ මොකද්ද පාඩම 6 වෙනි පාඩම ලාභ අරමුණු කරන උගත් සංවිධාන. හරි. 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම ලාභ අරමුණු කරන උගත් සංවිධාන. තමයි පාඩම. හරි. ප්‍රශ්නෙන් අහනවා ලාභ නොලබන ආයතනයක වන කැලණි විහාරස්ථානය සඳහා ලැබිච්ච සල්ලි වලින් ආදායම් හා වියදම් ගිණුමට ඇතුළත් කළ යුතු ආදායමක් වන්නේ. හරි. ආදායම් හා වියදම් ගිණුමට ඇතුළත් වන ආදායමක් මොකක්ද කියලා අහනවා. හරි. ලාභ නොලබන ආයතනයක වන කැලණි විහාරස්ථානයේ ලැබිච්ච ආදායම් අතරින් ආදායම් වියදම ඇතුළත් කරන්නේ මොකක්ද කියලා අහනවා. හරි. ආදායම් වියදම් ගිණුම. හරි. චුට්ටක් මතක් කරගමු ලාභ අරමුණු කරන උගත් සංවිධානයක අපි කරේ මොනවද කියලා. අපට මතක ඇති. අපි ලාභ අරමුණු කරන උගත් සංවිධානයකට අදාළව පිළියෙල කරපු ගිණුම් වර්ග දෙකක් තිබ්බා. එකක් තමයි සමාජික මුදල් ගිණුම. අනිත් එක තමයි ආදායම් වියදම් ගිණුම. හරිද? එහෙම එකක් නේ පිළියෙල කරේ. ඒතකොට අපි අවසානයේදී අපු උත්තරේ අතිරික්තය හෝ ඌනතාවය කිව්වා. ධන උත්තරයක් ආව නම් අතිරික්තයයි කියලා කිව්වා. ඍණ උත්තරයක් ආව නම් ඌනතාවය කියලා කිව්වා. මේ චුට්ටක් මතක් කරගන්න මේ. පොඩ්ඩක් නිකන් අර දැන් හිතන්නකෝ දැන් ගේ වටේ ගත්තොත් එහෙම ඔයගොල්ලෝගේ ගේ වටේ මල් තියෙනවා, ගස් තියෙනවා, පැල තියෙනවා. නම්මනම් ගොඩාක් තියෙනවනේ ගෙවල් වටේ ගත්තොත් එහෙම ලිඳ තියෙනවා, නම්මනම් තියෙනවා. හැම එකම අර උදාහරණයක් විදිහට දැන් ඔයා දන්නවනේ මල් ගහේ දැලඹුවෝ ඉන්නවා. එහෙම කිය යන්නේ නැහැ. ගහක් තියෙනවා, ගහේ දැලඹුවෝ ඉන්නවා. ඒක ගහ ඇතුළේ තියෙන කතාවක් නේ. අපි අර දල වශයෙන් පොඩ්ඩක් මතක් කරගෙන යනවා. ගස් තියෙනවා, ලිඳ තියෙනවා, අර එහෙම මතක් කරගෙන යනවා. ගහක් තියෙනවා, ඒ ගහ මේ ගහය, මේ ගහේ දැලඹුවෝ ඉන්නවා අය, මේ ගහේ කොළ දැලඹුවෝ කනවා අය. එහෙම කතා කරන්නේ නැහැ. ගේ වටේ මේවා තියෙනවායි කියලා දල වශයෙන් පොඩ්ඩක් මතක් කරගෙන යනවා. එතකොට අර ගේ වටේ තියෙන එක පොඩ්ඩක් මැවිලා පේනවා. මේවා ගේ වටේ තිබ්බා නේද කියලා. එතකොට අර මතක් වෙනවා මේ පාඩමේ මේවා තිබ්බා නේද කියලා. මේ පාඩම සම්බන්ධයෙන් ඔයාලට බ්‍රීෆ්ලි ගැඹුරටම අවශ්‍ය නම් ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ලබන සතිය වෙනකොට රෙකෝඩින් එක බලලා කන්ෆර්ම් කරගන්න පුළුවන්. එහෙම කරලා ලබන සතිය වෙනකොට අර බැරි පාඩමේ ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. මේක පාඩම කතා කරන වෙලාවක් නෙමෙයි. මේක ප්‍රශ්න කතා කරන වෙලාවක්. ඒකට තමයි ඔප්ෂන් එකක් හදලා දීලා තියෙන්නේ. ඕනම පාඩමක ඕනම රෙකෝඩින් එකක් ඕනම වාර ගන්න ඇති තරම් බලලා ඉවර කරගන්න.
හරි ටියුට්ස් ටිකක් රෙකෝඩින්ග්ස් ටිකක් සියල්ලම දාලා දීලා තියෙනවා. හරි. හරි. ඕකේ. එතකොට ප්‍රශ්නේ තියෙනවා ලාභ නොලබන ආයතනයක් වල කැලණි විහාරස්ථානයේ ආදායම් වියදම ඇතුළට දුරත් කරන්නේ මොකද්ද කියලා. මේ අහන්නේ සමාජික මුදල් ගිණුමද නැත. මේ අහන්නේ මොකද්ද? ආදායම් වියදම් ගිණුම. ඒ කියන්නේ වෙන වෙන මාර්ග වලින් හම්බෙන ආදායම් විද්‍යාව තමයි මේ අහන්නේ. හා. ඕකේ. හරි. මෙතන එකක් තියෙනවා. මේ අපි හරි වැරදිද දැන්. දායකයන්ගෙන් ලද ජීවිත සමාජික මුදල්. ජීවිත කතාව මතක් කරන්නකෝ. එයා දන්නවනේ සමාජික මුදල් කොහෙටද දාන්නේ? සමාජික මුදල් ගිණුමට. එහෙනම් මේක නෙමෙයිනේ. ඊළඟට දෙනවා භූමිය විකිණීමෙන් ලද ආදායම්. ළමයි කැලණි විහාරස්ථානය තියෙනකොට ඕකේ භූමියෙන් කෑල්ලක් විකුණලා ගන්න ආදායම කියන එක අපි ආදායම් වියදම් ගිණුමට දාන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඔයා හිතන්නකෝ මෙහෙම දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දැන් ඕගොල්ලෝ ගෙදර වත්තේ ඔයා ඉන්නකොට හරිද? ගෙදර වත්තේ ඔයා ඉන්නකොට ගෙදර වත්තේ කෑල්ලක් විකුණලා ඉවර වෙලා ගන්න සල්ලි ටික ආදායමක් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගෙදර වත්තේ කෑල්ලක් විකුණුවොත් එහෙම ඒ වත්තේ කෑල්ල විකුණපු සල්ලි වලින් ඊළඟ දවසේ ඔයාලා මොන හරි කන්නේ බොන්නේ නැහනේ. ඒක තියාගෙන ඉන්නේ වත්තේ කොටසක් වික්කනම් වෙන කොහෙන් හරි වත්තක් ගනි. ඒක වෙන මොකක් හරි අර ආයෝජනයකට අදාළවනේ තියාගෙන ඉන්නේ. අර දැන් උදාහරණයක් විදිහට දැන් කැලණි විහාරස්ථානයේ භූමියේ කොටසක් වික්කනම් එයාලා එක්ක කැලණි විහාරස්ථානයට දාලා භූමි කොටසක් කොහෙන් හරි ගනි. කියන්නේ මොකක් හරි ආයෝජනයක් කරන්නේ භූමි කැලලක් විකුණලා පාටි දාන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අර දැන් එහෙම කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. දැන් ඔයාගේ ගෙදර වත්ත තියෙනවා. වත්ත කැලලක් විකුණලා ඉවරලා පාටි දානවා. එහෙම කරන්නේ නැහැනේ. එහෙම කරන්නේ නැහැනේ ඉතින් සාමාන්‍යයෙන් නේ. එහෙම කරන්නේ නැහැ. ඒතර එහෙම කරන්නේ නැති නිසා අර මූලික වශයෙන් තියෙන ආදායමක් විදිහට අපිට ඒක ගන්න හැකියාවක් නැහැ. පැහැදිලි කියන කතාව. සහ ඔයාට මත ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කියන්නේ අර ගැඹුරටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර ව්‍යාපාරයකට දාලා තියෙන මූලික නිෂ්පාදන සාධක ටිකක් තියෙනනේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියලා. ඕවට අදාළව ළමයි ව්‍යාපාරයකට හම්බෙන දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට භූමියට අදාළ බදු කුලිය, ඊට පස්සේ ප්‍රාග්ධනයට අදාළ පොලිය, ඊට පස්සේ ශ්‍රමයට අදාළව වැටුප, ව්‍යවසායකත්වයට අදාළව ලාභ. මේවා ගැන ඔයගොල්ලෝ ලොකුවට දන්නේ නැහැ. නමුත් මෙහෙම දේවල් තියෙනවා. එතකොට එහෙම ඒවා අර වෙන විදිහකින් ව්‍යාපාර ඇතුළට එන ඒවා ආදායම් විදිහට ගන්නෙ නැහැ කියලා විතරක් මතක තියාගන්නකො. භූමිය විකුණලා ශ්‍රමය විකුණලා ප්‍රාග්ධනය විකුණලා ව්‍යවසායකත්වයේ විකුණලා ව්‍යාපාරය තුලේ අර තියෙන දේවල් ටික විකුණලා සල්ලි එනවා නම් ඒවා ආදායම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බඩු තෝගයක් අරගෙන විකුණලා ඒක ආදායමක් ඒක එන්නේ කොහොමද ව්‍යාපාරය යැපෙන්නේ ඒවා ආදායම් වෙනවා. හැබැයි අර ව්‍යාපාරේ තියෙන දැන් ව්‍යාපාරේ කඩකාඹරේ විකුණනවා. ඒකෙන් හම්බෙන සල්ලි ටික ආදායමක් වෙනවද? නැහනේ. ඊට පස්සේ ව්‍යාපාරේ වැඩ කරන මිනිස්සයව කාට හරි විකුණනවා. ආදායමක් වෙනවද? නැහනේ. ඒකට මොකක් හරි ඔප්ෂන් එකක් අපි ගන්න. උදාහරණයක් විදිහට වැඩ කරන මිනිස්සයා හරි නැත්තම් ඒ මිනිස්සයාව එළියට දීලා ඒ මිනිස්සයාට දුන්න පඩිය වෙන කෙනෙක්ට දීලා වෙන කෙනෙක්ව ගන්නවා. ඒක ආදායමක් වෙන්නේ නැහනේ. ඒක කොයි වෙලාවෙත් ආදායමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් ඉඩමේ කෑල්ලක් අයින් වුණා නම් ඒක වික්කා නම් ඒකට දාලා ඉඩම කෑල්ලක් රිප්ලේස් නේ කරන්නේ. උදාහරණයක් විදිහට වැඩ කර කර ඉන්න මිනිස්සෙක්ව අයින් කරනවා නම් ඒ මිනිස්සයව අයින් කරාම ඒ මිනිස්සයට අදාළ මාසික පඩිය දීලා වෙන මිනිස්සෙක්ව ගන්නවනේ ඊළඟ මාසෙනේ. ඒක අර රිප්ලේස් වෙනවනේ කොහොම හරිනේ. ඒ මිනිස්සයා වෙනුවට තව මිනිස්සෙක්ව ගේනවනේ. ඒකනේ වෙන්නේ. එතකොට ඒක ආදායමක් වෙන්නේ නැහැ කියන කතාවට තියෙනවනේ. හරි ඒක තේරුණාද කියලා පොඩ්ඩක් දාන්න chat රිපීට් එක. එහෙම දේවල් ආදායම් වෙන්නේ නැහැ කියලා මූලික නිෂ්පාදන සාධක ටික වික්කට පස්සේ ඒවා ආදායම් වෙන්නේ නැහැ කියලා වලට තේරුණාද? තේරුණානේ. හරි. ඒ ඇස්සේ 28ට උත්තරෙත් අහලා තියෙනවා. ඉන්න බෑ. 28 නේ. 28ට උත්තරේ 3. හර පැත්ත විතරක් වෙනස් වෙච්ච. හරි. භූමි කුණපක ආදායමක් වෙන්නේ නැහැ. ඒ වගේම බැංකු ණයක් ලබා ගත්තට පස්සේ ඒක ආදායමක් වෙන්නේ නැහැ ළමයි. ඒක වගකීමක්. ඒක වෙන්නේත් නැහැ. ඔයාලා දන්නවනේ බැංකු ණය කියලා කියන්නේ වගකීම. එතකොට මාසිකව ලැබුණු පූජා භෝග. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පන්සලේ හාමුදුරුවන්ට වැඩ ටික කරගෙන යන පන්සලේ කවුරු හරි පූජා කරනවා. හාමුදුරනේ මේක තියාගන්න මේ පන්සලේ ඉදිරි වැඩ කටයුතු ටික සුබ සාධනයේ තීන්ත ටික ගන්න පන්සල අලුත් වැඩියා කරන්න මේ සල්ලි ටික තියාගන්න කියලා ඉරලා පන්සලේ උපාසක මහත්මියෙක් පොයේ දවසට හාමුදුරුවන්ගේ අතේ රුපියල් 5000ක් ගුලි කරනවා. ඒක ආදායමක් නේ හාමුදුරුවන්ට. මේ වගේ මාසිකව හම්බෙන පූජා භෝග කියලා කියන්නේ ආදායමක්. හරි.
එනු මේකට අපිට 3 තමයි උත්තරේ ගන්න වෙන්නේ. අනිත් උත්තර නොගත්තේයි කියලා වලට පැහැදිලි වෙනවා අපි. කෙලින්ම උත්තරේ කිව්වා නෙමෙයි. අනිත් උත්තර නොවෙන්නේ කියලා කතා කරමින් තමයි උත්තරේ ගත්තේ. තේරුණා චැටර් පිටියක් දාගෙන ගියා. තේරුණා නම් චැටර් පිටියක් දාගෙන ගියා. 30 30 ගත්තොත් 30ක් තියෙන්නේ මේ ඒ ප්‍රශ්නේ පාඩමෙන්ම තමයි. ඒ කියන්නේ මේ 11 ශ්‍රේණියේ 6 ලාභ අරමුණු නොගත් සංවිධාන පාඩම. හරි. 11 ශ්‍රේණිය 6 ලාභ අරමුණු නොගත් සංවිධාන පාඩම. හරි. ඒකේ ප්‍රශ්නේ තිබ්බා 2000 මොකක් හරි අවුරුද්දක නිමල සාහිත්‍ය සමිතියේ 31 දිනට ලැබීම් හා ගෙවීම් කිරීමේ ශේෂ 20000ක් තිබ නමුත් දිනට අත ඉතිරි මුදල 22500ක් බව භාණ්ඩාගාරික කියලා තියෙනවලු. හරි. එතකොට මේක වෙනස මොකක්ද කියලා අහන්න. හරි. ඒ කියන්නේ මෙහෙමනේ. මෙයාලා ගිණුමක් ගහනවලු අවුරුද්දකට පාරක්. හරිද? ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් මේගොල්ලෝ ගිණුමක් ගහනවලු සල්ලි එනේවා මේවා යනේවා මේවා කියලා. ඒ වගේම කැටයකුත් තියනවලු එන සල්ලි ටික දාන්න. එහෙම නැත්නම් ලාච්චුවක් තියනවලු එන සල්ලි ටික දාන්න. ඔය ලාච්චුවේ සල්ලි තියනවලු ඔය ලාච්චුවේ මේ ප්‍රැක්ටිකල් කාරණාවක් විදිහට හැම සිද්ධියක්ම දකින්න. එතකොට ආර මේක මාර ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේ ලාච්චුවේ තියනවලු සල්ලි භාණ්ඩාගාරය කියලා කියන්නේ මේ මහා ලොකු වචන නෙමෙයි. ඔයා ගාව ඉතුරු කරන සල්ලි ගැටේ වගේ කඩේ තියෙන ලාච්චුව වගේ. අන්න ඒ වගේ කතාවක්. ඔයා ගාව නම් තියෙන පර්ස් එක වගේ. එහෙම එකක්. භාණ්ඩාගාරේ සල්ලි 22500ක් තිබ්බලු. හැබැයි ගිණුම ගැහුවට පස්සේ 20000යිලු. හරිද? මොකක්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ළමයි ඇත්ත කතාවට තේරෙනවනේ. ලාච්චුවට 22500ක් යණ්ඩයි. ගිණුමේ 20000ක් තියෙන්නයි. හේතුව මොකද්ද? 2500 කේව කොහෙ ඒ කියන්නේ කාට හරි මගේ ඇරිලා එක්ක දාලා නැහැ. ඕකනේ වෙලා තියෙන්නේ. හා. ඒ කියන්නේ සල්ලි කොහෙන් හරි 2500ක් තව කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. ඒ ආපු ටික ලාච්චුවට දාලා තියෙනවා. හැබැයි යා ගිණුමට දාලා නැහැ. ඕකනේ කතාව. හා. සිදිරියත් එක්ක කතා කරගෙන යමු මේවා එන්නේ ඇයි මේවා නොඑන්නේ ඇයි කියලා. හරි. පළවෙනි එක තියෙනවා අපි හත් යට කියලා කතා කරගෙන. දෙසැම්බර් 31 දින තෙක් ගෙවා හෝ සටහන් කර නොමැති 2500 ගමන් නියද. ගෙවා හෝ සටහන් කර නොමැති. ගෙවා හෝ ගෙවලා හරි සටහන් කර නැතුව හරි ගමන් නියද. ළමයි ගෙවලානේ. ඒ කියන්නේ ගෙව්වා හෝ සටහන් කර නොමැති 2500 ගමන් නියද. නෑනේ වෙන්න විදියක් නෑ. දැන් ගෙවා හෝ සටහන් කර නොමැති 2500 ගමන්. කොහොමත් ගමන් වියදම් නම් ළමයි එළියට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩු වෙලා තියෙන්න බෑ වියදම් නම්. ගෙවා හෝ සටහන් කර නොමැති. ඒක වෙන්න විදියක් නෑ. මොකද කියන්නේ මේකේ තියෙන්නේ අඩු වෙච්ච සීන් එකක් නෙමෙයිනේ. භාණ්ඩාගාර සල්ලි වැඩි. ගෙව්වා නම් අඩු වෙන්න එපා. එහෙනම් ඒක වෙන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් හිතන්නකෝ ඔයාගේ ගෙදර ලයිට් බිල 2500යි. හරිද? ලයිට් බිල 2500යි. ලයිට් බිල 2500 ගෙවලා ඔයාගේ පොකට් එකේ ඔයාගේ සල්ලි දාන පර්ස් එකේ 2500ක් වැඩි වෙන්න විදියක් නෑනේ. ඒක වෙන්න බෑ. අන්න එහෙම කතාවක් ඔය කියන්නේ. එහෙනම් 4 නෙමෙයි. 3 කියනවා මුදලින් ගෙවූ පොත් මිල 2500යි දෙසැම්බර් 31 දින සටහන් වෙලා නැහැ. ගෙව්ව කතාවක් මෙතන වෙන්න විදියක් නැහැ. මොකද භාණ්ඩාගාරේ සල්ලි වැඩිනේ. පර්ස් එකේ සල්ලි වැඩි. එහෙනම් ගෙව්ව එකක් කොහොමත් වෙන්න විදියක් නැහැ. එහෙනම් මේක වෙන්නත් බෑ. අර පළවෙනියට දින දෙකේ එකක් තමයි වෙන්න ඕනේ. හරි. දෙකක් බලමු. පොත් විකිණීමේ ආදායම 2500යි. දෙසැම්බර් 31 දින ලැබී නොතිබිනි. ලැබිච්ච නැති එකක් කොහමද ලාච්චුවේ තියෙන්නේ නේ? ලැබිච්ච නැති එක ලාච්චුවේ තියෙන්න දෙයක් නැහැ නේ. එහෙනම් එකක් නෙමෙයි. ලැබිච්ච නැති එකක් කොහමද ලාච්චුවේ තියෙන්නේ? එක බලන්න. මුදලින් ලැබී එහෙත් දෙසැම්බර් 31 දින තෙක් සටහන් කර නොමැති සමාජික මුදල් තියෙනවා 2500. ළමයි ඇත්ත කතාව ඔයාට සමාජික මුදල් ප්‍රශ්න ඒ කියන්නේ සමාජික මුදල් එහෙම නැත්නම් ලාභ අරමුණු කර නොගත් සංවිධාන පාඩම එහෙම නැත්නම් 11 වෙනි 6 වෙනි පාඩම ඔයා මාර ප්‍රවීණයෙක් වුණත් ඔයාට ඒ පාඩම ඇතුලේ තියරි එකක් විදිහට මේ කාරණාව උගන්වන්නේ නැහැ. හැබැයි ඔයාට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේ කාරණාව හිතන්න පුරුදු කරනවා. කොහොමද ගිණුමේ 20000ක් තියෙද්දි ඔයාගේ සාක්කුවේ 22500ක් තියෙද්දි මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා ඔයාගේ මනස හිතන්න පුරුදු කරනවා මේ ප්‍රශ්නෙත් එක්ක. ගෙඩි පිටින්
සමාජික මුදල් පාඩමේ මෙහෙම ප්‍රශ්න අපි කතා කරන්නේ නැහැ. හැබැයි ඔයාට අර ශේෂ පිරික්සුම පාඩමේ වැරදි නිවැරදි කිරීම පාඩමේ ඒ එන අවබෝධය ලාභ අරමුණු කරනුගත් සංවිධාන පාඩමේ තියරි ටිකක් ගලපලා ඒ එන අවබෝධය සහ මේ අඩු වැඩි වුණාට පස්සේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා වාගේ ඔළුවේ තියෙන ඒ අවබෝධය මේ ඔක්කොම ටික චෙක් කරන්ඩ 30 වෙනි ප්‍රශ්නේ දෙනවා ඔයාව නිකන් කරකවලා කරන ප්‍රශ්නයක්. හැබැයි ඔයා ඇත්තටම ප්‍රායෝගිකව හිතුවොත් ඔයාට තේරෙනවා මේක ඇති දෙයක් නෑ කියලා. ඔයාට තේරෙනවා පොතේ සටහන් කරන ඔයා පොතේ අඩු ගාණක් දාලා සාක්කුවේ වැඩි ගාණක් තියෙන්න බෑනේ. සාක්කුවට වැඩි ගාණක් ඇවිල්ලා නම් කොහෙන් හරි සල්ලි ඇවිල්ලා අපිට ඒක අපි කොහේ හරි ඒක ලියලා නැහැ. එහෙම කතාවක් නෙවෙලා තියෙන්නේ. එතකොට ඔයාට තේරෙනවා මෙතන තියෙන එකම සිද්ධිය මේකයි කියලා ඔයාට තේරෙනවා. මම පොඩි කතාවක් කියන්නද? ඔයා හිතන්නකෝ මේ වගේ වෙලාවක ඔයාට මොකක්වත් උත්තරය හොයාගන්නව බැරි වුණා කියලා. ඇත්ත කතාව ගත්තොත් සල්ලි එළියට ගියා කියලා 3යි 4යි උත්තර ටික කියනවා නම් ඔයාට තේරෙනවා මේක ගියා උත්තරේ වෙන්න විදිහක් නැහැ කියලා. හරිද? ඒ වගේම දෙවෙනි උත්තරයට ගියාට පස්සේ ඔයාට තේරෙනවා සල්ලි ඇවිල්ලා ඒක ඒ කියන්නේ ඒක හම්බෙලා නැහැයි කියනවනම් හම්බෙලා නැහැ කියන්නේ සල්ලි කියන්නේ 2500ක ආදමක් හම්බෙලා නැහැ. හම්බෙච්ච නැති එකක් සාක්කුවේ තියෙන්න බෑ නම් දෙක උත්තරේ වෙන්නත් බෑ කියලා ඔයාට තේරෙනවා. මම මේ කියන්නේ ඔයාට මුකුත්ම මේ පාඩම මේ කියන්නේ මාර ලොකුවට හිතන්නේ නැතුව ඔයාට සරල මට්ටමින් හිතලා උත්තරේ ගන්නත් පුළුවන්. ගියා කිව්වොත් වෙන්න බෑ උත්තරේ කොහොමද? එහෙනම් 3 4 අයින් කරන්න පුළුවන්. දෙක ගියොත් ලැබෙන්නේ නැති වෙන්න විදිහක් නැහැනේ. ලැබෙන්නේ නැතුව කොහොමද සාක්කුවට මේ උඩින් සල්ලි කඩන් පාත් වෙනවා. දෙක වෙන්නත් බෑ. එහෙනම් එක තමයි උත්තරේ කියලා ඔයාලට තේරෙනවා. තේරුණා නම් චැටර් පිටයක් දාගෙන. තේරුණා නම් චැටර් පිටයක් දාගෙන. මේ වගේ කරවලා කරන ප්‍රශ්නයක් ආවත් තනියෙන් කරගන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක ඇතිවෙනවා නම් චැටර් පිටයක් දාගෙන. තේරුණානේ? හැමෝටම තේරුණාද? නේත්‍ර තේරුණාද? තේරුණා. හස්මිත තේරුණාද? හස්මිත තේරුණාද? හස්මිත පන්සලු තේරුණානේ? හරි. ඕකේ. හරි ඊළඟ ප්‍රශ්නයට හරි තියාරනේ. හරි අවසාන ප්‍රශ්න 10. පුළුවන් තරම් මේ මීටින් එක ඇතුලෙන් අපි ප්‍රශ්න ඉවර කරගන්න try එකක් දෙමු. හරි 31 ඊළඟ වීඩියෝ පෙරලා ගන්න 31 ප්‍රශ්නේ. ප්‍රාථමික පිරිවැය ටික අහන්න. ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයකට අදාළව යම් නිෂ්පාදනයකට අදාළව ඍජුවේම අඳුරගන්න පුළුවන්. කෙලින්ම අඳුරගන්න පුළුවන් මේකට මෙච්චරක් ගිහිල්ලා තියෙනවා මේකට මෙච්චරක් ගිහිල්ලා තියෙනවා කියලා. හරි අපි මෙතන ටිකක් එක කතා කරගෙන යමු. හරි. එතකොට පළවෙනියටම තියෙනවා පිටි සීනි බිත්තර සඳහා පිරිවැය. පිටි සීනි බිත්තර සඳහා ගියපු පිරිවැය කිව්වොත් අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් අපි හිතමුකෝ ග්‍රෑම් 50යි කියලා. ග්‍රෑම් 50ක පිටි දාන්න ඕනේ. ඒකට සීනි හැන්දක් දාන්න ඕනේ. බිත්තර සාරු චුට්ටක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ නිකන් ග්‍රෑම් 50ක් වගේ කියලා හිතමුකෝ. මිලිග්‍රෑම් 50ක් වගේ කියලා හිතමුකෝ. අන්න ඒ වගේ දාන්නවා. පොඩි ප්‍රමාණයක් තියෙනවා මේකට මෙච්චරක් දාන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ඔය කිමුල වනිස් වල නම් චුට්ටක් කර ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇත්තටම හැන්දකලා කියන්න පුළුවන් මෙච්චරක් යන්නේ කියලා. මෙහෙම එකක්. ඒක ප්‍රාථමිකනේ. ඒ සෙට් එක ප්‍රාථමික වගේ. කේක් පිලිස්සීමේ උදුනශය. කේක් පුච්චන උදුනශය. දැන් මෙහෙමනේ. කේක් පිච්චීමේ උදුනශය තේරෙන්නේ නැත්නම් හිතන්නකෝ අම්මා දැන් දවස ගානේ ගෙදර ලිපේ උයනවනේ. ඔයාට බත්තු යද්දී අම්මා ගෙදර අද අම්මා බත්තු යද්දී ලිප රුපියල් 100ක ෂේ වෙලා. අද බත්තු යද්දී නම් 50ක වගේ තමයි ෂේ වෙලා තියෙන්නේ. කියන්න පුළුවන්ද? ලිප මෙච්චරක් පිච්චිලා තියෙන හින්දා මෙච්චරක් ෂේ වෙලා. කියන්න බෑනේ. ඒ වගේ තමයි ඉතින්. ඒ වගේම පෝරණුවක් තමයි ඊට වඩා ටිකක් ලොකු පෝරණුවක් තියෙන්නේ. නමුත් ඉතින් අර ඒ වගේම කතාවක් තමයි. ඔයාට අම්මා ලිපේ බත් එක ඉවුවට පස්සේ බත් එක ඉවපු නිසා ලිප මෙච්චරක් ඩැමේජ් වෙලා තියෙනවා කියලා කියන්න බෑ වගේ තමයි. කේක් පුච්චද්දි උදුන මෙච්චරක් ෂේ වෙලා තියෙනවා කියලා ඔයාට කියන්න බෑ. හරි? එහෙම කතාවක්. ඒතර ඒක උත්තරේ වෙන්න විදියක් නැහැ කියලා ඔයාට තේරෙනවනේ. ළමයි මේ මීටින් එක කරගෙන යනකොට හදිස්සියවක් එන්ඩ් වුණොත් හරි අපි ඉතුරු ඩිස්කෂන් එක හෙට දවසේදී ගමු. හරි මොකද නැත්තම් 4ක් විතර වෙනවනේ ලින්ක්ස් ඒ නිසා. හරි. එමුණොත් හදිස්සියවත් ගොඩක් දුරට අපි try කරමු මේ ඉවර කරගන්න. හරි. හරි. අසුරණ දවටන සහ ලේබල් වියදම්.
අසුරන දවටන සහ ලේබල් වියදම. ළමයි මෙහෙමනේ. දැන් සාමාන්‍යයෙන් ආ හිතන්නකො මෙහෙම. දැන් කේක් එකකට අදාළව සාමාන්‍යයෙන් ග්‍රෑම් 500 විතර කේක් එකක් උතන්ද A4 කොළ දෙකක් විතර ඇතිනේ. A4 කොළ දෙකක් විතර ඇතිනේ. A4 කොළ දෙකක් මූට්ටු කරලා ඉවර වෙලා තුන් පැත්ත සෙලෝ ටේප් එකක් ගැහුවොත් ඒක ඇතුළට ග්‍රෑම් 500 කේක් එකක් දාන්න පුළුවන්. හවුද නැද්ද? ඔව්. ග්‍රෑම් 500 කේක් එකක් දාන්න කවරයක් එපා. කවර එකයි A4 දෙකයි. කියන්න පුළුවන් කේක් එක දිහා දැක්ක ගමන්. ඔය වගේ තමයි මෙතන කතාව. අසුරන ලද දවටන සහ ලේබල් වලට යපු වියදම දැක්ක ගමන් කියන්න පුළුවන්. එහෙනම් ඒකත් ප්‍රාථමික වියදම. කියන්නේ දැක්ක ගමන් කියන්න පුළුවන් නම් ප්‍රාථමිකයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට දෙනවා කේක් නිෂ්පාදන සේවකයාගේ වැටුප. ළමයි මෙහෙමනේ කතාව. දැන් සාමාන්‍යයෙන් සමහර කම්පැනි තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රෙදි මහන කම්පැනි වල වගේ මහන කෑලි ගානට තමයි ගෙවන්නේ. ඔයා කෑලි 100යි ඔයාට පඩි 1000යි. ඒ වගේ. හැබැයි කේක් හදද්දී ඕක කොහොමද කියන්නේ? ටිකක් ඒ කියන්නේ කේක් හදන කම්පැනි එක සාමාන්‍යයෙන් අර මිනිස්සෙක්ට දාලව අර කෑලි වැටුපක් නෙමෙයි. අර ඔයා කේක් කිලෝ 10ක් හැදුවොත් පඩි මෙච්චරයි වගේ ටාගට් කේක් හදන මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වලට තේරෙනවා. කේක් සාමාන්‍යයෙන් අර කියන්නේ නිශ්චිත ප්‍රමාණයක් නෙමෙයි. දැන් ගවුම නම් ගවුම එකයි. හැබැයි කේක් නම් සමහර මිනිස්සු 500 ඉල්ලනවා, සමහර මිනිස්සු කිලෝ 1 ඉල්ලනවා, සමහර මිනිස්සු කිලෝ 10 ඉල්ලනවා, සමහර මිනිස්සු කිලෝ 100 ඉල්ලනවා, සමහර මිනිස්සු පොඩි අර ස්පන්ජ් වගේ පොඩි කෑල්ලක් ඉල්ලනවා. කේක් වලට දාලා අර එහෙම කෑලි මට්ටමින් කියන්න බෑ. ඒ අර එතකොට අර කියන්නේ මේ මිනිස්සයාට අර කෑලි වැටුපක් දෙන්න විදිහක් නෑ දැන්. දැන් උදාහරණයක් විදිහට මහන මිනිස්සෙක් නම් කෑලි 100ක් මෙහුවොත් රුපියල් 1000යි පඩි කියලා කියන්න පුළුවන්. හැබැයි කේක් වලට කිලෝ 5ට එහෙම කියන්න බෑනේ. ඒක ටිකක් ප්‍රායෝගික නෑනේ. කියන්නේ දැක්ක ගමන් මේකට ගිහිල්ලා තියෙන පිරිවැය මෙච්චරයි කියලා කියන්න බෑ. එහෙනම් ඉතින් මේක ටිකක් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මේක වෙන්නේ නෑ. මේක කෙලින්ම කියන්න බැරි එකක්. සේවකයාගේ වැටුප. ඊළඟ තියෙනවා කර්මාන්ත ශාලා ගොඩනැගිලි කුලි. කර්මාන්ත ශාලාවේ ඉන්නේ කුලියට තමයි. කුලියට ඉන්නකොට කේක් හදනකොට අපි කුලිය 50000ක් ගෙවනකොට කේක් අපි කිලෝ 5ක් හදලා තියෙනකොට ඒක බෙදෙනවා 50000න්. නෑනේ ළමයි. ඔය 50000 ඇතුලේ වෙන වැඩක් වෙලා තියෙනවනේ. ඕකේ ඔය කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ල කියලා කිව්වට කේක් හදලා ඇති. ඉතුරු වෙන කේක් ටික මොන හරි අර දැන් මේ ඉතුරු වෙන පාන් ටික විස්ක්‍රීන්ය කරලා විකුණනවා වගේ අර වෙන දේවලුත් ඕක ඇතුලේ වෙනවනේ. කේක්ම විතරක් හදලා එළියට දාන්නේ නෑනේ. සමහර වෙලාවට ඉතුරු වෙන කේක් වලින් මොන හරි එක කරලා ඉවරලා ස්පන්චි විදිහට හදනවා. ඉතුරු වෙච්ච කේක් ටික එකතු කරලා ස්පන්චි විදිහට පොඩි කෑලි දාන්න. එතකොට අර කියන්න බෑනේ කේක් කිලෝ 50යි අපිට අපේ ගාන 50000යි 50000 වෙදීම 50 කේක් කිලෝ එකකට මෙච්චරයි. එහෙම කියන්නේ නෑනේ ගොඩනැගිලි කුලිය. ඒක කර කේක් කෑල්ල දිහා දැක්කම මේකට ගොඩනැගිලි කුලිය මෙච්චරක් කියලා කියන්න බෑනේ කෙලින්ම. එහෙනම් ඉතින් මේක වෙන්නේත් නෑ. ඒතකොට තේරෙනවා උත්තරේ වෙන්නේ A සහ C. හරිද? උත්තරේ වෙන්නේ A සහ C. A සහ C තමයි උත්තරේ වෙන්නේ. ඔය ඔතන තියෙන තුන්වෙනි උත්තරේ හදාගන්න A සහ C විදිහට. මේක හදාගන්න A හා C විදිහට. හරි. A හා C විදිහට ඔක හදාගන්න. හරි. ඕකේ. හරිද? ඒක තේරුණා නේද හැමෝටම? තේරුණා චැටර් පිටිය දාගෙන? හැමෝටම තේරුණාද ඒක? තේරුණානේ. තිස් දෙකේ අහනවා ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමේදී වැරද්දක් නිවැරදි වෙලා වැරදි නිවැරදි කිරීම කියලා කියපු ගමන් ඔයාලට තේරෙනවා මේ තියෙන 10 ශ්‍රේණියේ අවසාන පාඩම 10 ශ්‍රේණියේ 12 පාඩම වැරදි නිවැරදි කිරීම කියන පාඩමට අදාළ ප්‍රශ්නයක් කියලා ඔයාලට තේරෙනවා. හරි. දාගත්ත පාඩම. හරි. ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි නිවැරදි කිරීමට අදාළ දිට්ඨිසහන පහ දෙක කියන්නේ වැරදි නිවැරදි කරලා තමයි මේ තියෙන්නේ. ඒක වෙන්නේ මොකක් කරාද කියලා අහනවා. අපි හැම එකටම අදාළ වැරදි නිවැරදි කරගෙන යමු. හදිස්සියවත් මේක කට් වුණොත් එහෙම අපි දුරු ටික හෙට කතා කරනවා. හරිද? මොකද දැන් මීටින්ග්ස් 3ක් විතර ගත්තොත් ඔයාලට රෙකෝඩින්ග්ස් අර
මට දැන් දාන්න වෙන්නේ ලින්ක්ස් 3ක් විදියට අප්ලෝඩ් කරලා. ඒකයි. ඒතර ලින්ක්ස් 4ක් වෙනවනේ 4ක් වුණොත් එහෙම ඒතර ටිකක් අමාරුයි වගේ නේ. ඒ නිසා මේ තුරෙන් නවත්තමු. ඊටු ටික හෙට කතා කරලා ඒක එකතු කරගෙන යමු. එහෙම කරමු. හරි. හරි. මේ පළවෙනි එකට අදාළව අපි කතා කරමු. ඒක කොහොමද වැරද්ද නිවැරදි කරන්නේ. පිළිවෙලට කතා කරගෙන යමු ওই ටික. හැම වැරද්දක්ම නිවැරදි කරන විදිහ කතා කරගෙන යමු. හරි. පළවෙනි වැරද්ද නිවැරදි කරන විදිහ ඔයා ලියන්න මම කියන්නම්. හරි. පළවෙනි වැරද්ද නිවැරදි කරන්නේ 6000ක ගැනුම් ගිණුමේ සටහන් නොවීම. ඒක නිවැරදි කරන්නේ ගැනුම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. 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 හරිද? දෙවෙනි එකට අදාළව ගැනෙලි ගිණුමේ 6000ක ශේෂ පිරිසුම අරගෙන නැහැ. හරිද? ගැනෙලි ගිණුමේ අවසාන ශේෂ පිරික්සුමට අරගෙන නැහැ. ඒක ගන්නේ ගැනෙලි ගිණුම හර තිත් බැර. ඒ කියන්නේ අර ශේෂ පිරික්සුමේ දාත් නැති අපි දන්නවනේ. අපි කියන්නේ හිස්තනක් බැර විදියට තමයි අපි ඒක සටහන් කරන්නේ. ඒ කියන්නේ ශේෂ පිරික්සුම කියන එකට ගිණුමට නමක් නැහැනේ. ශේෂ පිරික්සුම බැර කියලා කියන්නේ නැහැ. මොකද ශේෂ පිරික්සුම ඇතුළේනේ ඕක බෑ කියන්නේ අපි සටහන් කරන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දන්නවා ගිණුමක ඒ කියන්නේ යම්කිසි ගිණුමක නමක් ගිණුම ඇතුළේ ලියන්නේ නැහැ. ඔය න්‍යායයෙන් ශේෂ පිරික්සුම කියන එක ඕක ඇතුළේ ලියන්නේ නැහැ. ඒ හින්දා අපි හිස්තනක් බැර කියලා තමයි දාන්නේ. ගැනිලි හර ශේෂ පිරික්සුම බැර. එහෙම නැත්නම් මේ හිස්තනක් බැර. ශේෂ පිරික්සුම බැර නෙමෙයි හිස්තනක් බැර. ඉරක් දාලා බැර. ඉරක් බැර. හරි. හරිද? හරිද? ඊළඟ එක තුන්වෙනි එකට අදාළව අයිතිකරු ගෙන ගිය 600ක තොගය 6000ක් ලෙස ගැනීම ගිණුමේ සටහන් කිරීම. ඕක නිවැරදි කරද්දී ගැනෙලි ගිණුම රිවර්ස් කරන්න එපා. ගැනෙලි ගිණුම රිවර්ස් කරන්න ඕනේ. ගැනෙලි ගිණුම බැර 5400යි අවිනිශ්චිත ගිණුම හර 5400යි. අවිනිශ්චිත හර 5400යි ගැනෙලි බැර 5400යි. අවිනිශ්චිත හර 5400යි ගැනෙලි බැර 5400යි. අවිනිශ්චිත හර 5400යි ගැනෙලි බැර 5400යි. අපි විනාඩි 10කින් එන්න වෙයි. 32 කතා කරලා අදට නවත්තමු එහෙම වුණොත්. හරිද? හරි. 4 ගැනෙලි ගිණුම තුලනය කිරීමේදී එකතුව 26000 20000 ලෙස සටහන් වීම. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගැනෙලි තුලනය කරද්දී ගැනෙලි ගිණුම සාමාන්‍යයෙන් හරනේ 26 දාන්න ඕන එක 20යි. 6ක් අඩුයි. 6ක් දාන්න එපා හරට එන. ගැනෙලි හර 6000යි අවිනිශ්චිත බැර 6000යි. يعني මේක තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේකට දාලා උත්තරේ විදිහටම අපිට කෙලින්ම දාන්න පුළුවන්. ඒක ලියන්න අවශ්‍ය නැහැ. 32ට උත්තරේ 4. 32ට උත්තරේ 4. අපි 33 ඉඳලා හෙට කතා කරමු නේ. 33ක් නැත්තම් කතා කරලා ඉවර කරගමු. ඔව් 33ක් කතා කරමු. ටයිම් එක. විනාඩි 9ක් තියෙනවා. හරි 33ක් කතා කරමු. මේ උත්තරේ දාගන්න 4. හරි. යම් නිෂ්පාදනයක ඒකකයකට ඇතුළත්ව ඇති සම්පත් වල නිශ්චිතවම හඳුනාගත හැකි වටිනාකම. ඒ කියන්නේ අර කේක් කෑල්ල දැක්කහම මෙච්චරක් ගිහිල්ලා තියනවා කියලා කියන්න පුළුවන් මොකටද කියලා අහන්නේ. පාන් ගෙඩියක් දැක්කම පිටි මෙච්චරක් ගිහිල්ලා තියනවා කියලා කිව්වේ හැකි. සීනි මෙච්චර දාලා තියනවා කියලා කිව්වේ හැකි.
බිත්තර මෙච්චර ගිහිලා තියෙනවා කියලා කිව්ව හැකි. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නිෂ්පාදන පිරිවැය ඇතුලේ කොටස් දෙකක් තියෙනවනේ. ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදු කාර්යය. හරිද? එතකොට ඔයාට තේරෙනවා මේක වෙන්නේ නැහැ කියලා. පොදු කාර්ය කියන්නේ කොහොමත් කෙලින්ම කියන්න බැරි ඒවා. ඒකත් නෙමෙයි. ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා එකක් ඔය ඉගෙනගෙන තියෙනවා. නමුත් ඊට වඩා හොඳයි ප්‍රාථමික පිරිවැය කියනවා නම්. මොකද ප්‍රාථමික පිරිවැය ඇතුලේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනතුත් තියෙන නිසා. ඒ අනුව අපිට උත්තරේ අංක 4 කියන්න පුළුවන්. උත්තරේ අංක 4 කියන්න පුළුවන්. උත්තරේ අංක 4 කියන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඔතනින් අපි කතාව නවත්තමු. හරි. ඕකේ. හරි. දැන් මට කියන්න දැන් කොහොමද කොමර්ස් වලට දාලා වැඩ ටිකේ තත්ත්වේ? මට චුට්ටක් කතා කරමු බලන්න කට්ටිය. මයික්ස් ටික ඔන් කරලා. මොකද තත්ත්වේ දැන්? දැන් බයද වැඩේ කන්ෆර්ම් කියන්නේ කොන්ෆිඩන්ස් ද පේපර්ස් ටික කරනකොට ලකුණු ටික හැදෙනවා මාර්කයන් ටික දැනෙනවා මේ ටික බලන්න ඕන කියලා හිතෙනවා වැඩේ කරගන්න පුළුවන් කියන තැනද ඉන්නේ මොකද තත්ත්වේ කොමර්ස් වලට දාලා මම දැනගන්න කැමතියි සිලබස් එක කොහොමද දැන් ඉවරයි අපි ආයෝජනය කියන පාඩමේ පොඩි කොටසක් තියෙන්නේ ඒ ටික ඉවර වුණාට පස්සේ කොහොමද 100% ඉවරයි වැඩේ කරගන්න පුළුවන් වගේ මොකද තත්ත්වේ දනිදු මොකද තත්ත්වේ හංසක ඔයාලා තමයි කියන්න ඕනේ මොනවද තව අපින් වෙන්න ඕන පේපර්ස් ටික මෙහෙම සාකච්ඡා කරගෙන යනවා කොහොමද අපි ඔල්රෙඩි ඔකට ප්‍රමාණවත්ද දනිදු හංසක මොකද තත්ත්වේ කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි එහෙනම් අනිත් සබ්ජෙක්ට්ස් වලටත් මේන් ප්‍රයොරිටි එක දීලා පැටි කරගෙන යමු මොන හරිම පැටලුවක් තිබ්බොත් මොන හරිම කොමර්ස් වල පාඩම් කරද්දී මොන හරි ඩවුට් එකක් තිබ්බොත් එහෙම තැනක් තිබුණොත් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාලා දෙනවා වොයිස් මැසේජ් එකක් දානවා ෆ්‍රී වෙච්ච ටයිම් එකක අනිවාර්යෙන්ම හරි එහෙනම් වැඩ ටික හරියට හැමෝම කරගෙන යමු මේ පේපර්ස් ටික පුළුවන් තරම් ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරගමු පෙබරවාරි 17 වෙනකොට එතකොට පළවෙනි පේපර් සෙට් එකේදී පේපර්ස් 8ක් තිබුණා ඉතුරු පේපර්ස් ප්‍රමාණය ඉතුරු පේපර්ස් එතකොට 9නේ 17 කම්ප්ලීට් වෙන්නේ එහෙමනේ ඒ ටික අපි සාකච්ඡා කරනවා ඒ වගේම අපි පෙබරවාරි මාසේ පටන් ගත්ත සති දෙකේදී පළවෙනි සති දෙකේදී අපි පටන් ගන්නවා අපේ අනුමාන ක්ලාස් එක සහ අපේ ෆයිනල් සෙමිනාර් එක ඔය කියන කාරණා ටිකත් එක්ක ගියාට පස්සේ ඔල්රෙඩි වැඩ ටික ඕකේ කරගෙන යන්න පුළුවන් අපිට සහ අවසාන වශයෙන් අපේ මේන්න වාගේ පැත්තෙන් පාස් පේපර්ස් කරගන්න ඕනේ අවම වශයෙන් මම අවුරුදු 5ක රෙකමන්ඩ් කරනවා 19 සාමාන්‍යයෙන් 20න් උඩ පාස් පේපර්ස් ටික වාගේ පැත්තෙන් කරගන්න ඕනේ ඒ පාස් පේපර්ස් ටික තනියෙන් ලියන්න මේ සතියේ ඉඳලා පටන් ගන්න ඕනේ අදාළ කොහොමද ලියන්න ඕනේ අදාළ විස්තර ටික මම දානවා ගෲප් එකට anyway අර ඔයාලගේ පැත්තෙන් තනියෙන් පාස් පේපර්ස් ටික කරගන්න ඕනේ මම මොඩල් පේපර්ස් ටික වාගේ පැත්තට සාකච්ඡා කරලා දෙනවා හරිද ඒතර පාස් පේපර්ස් ටික කරද්දී ඔයාලට අර පොදුවේ එන ප්‍රශ්න ටිකක් තියෙනවානේ ඒ ටික මම ඩිස්කස් කරලා දෙනවා සහ පාස් පේපර්ස් ටික කරද්දී ඔයාලගේ පැත්තෙන් එන ඩවුට්ස් ටික ප්‍රශ්න ටික අපි වෙනමම Zoom meeting එකක් පොදුවේ අරගෙන හැමෝටත් එක්කම සාකච්ඡා කරනවා. එහෙම වැඩක් තමයි ඉස්සරහට ගෙදී යන්නේ. එතකොට මේ ඔක තමයි අපේ ඉස්සරහ වැඩපිළිවෙල. හෙට දවසේත් අපි රෑ 7ට හම්බ වෙනවා. එතනින් අපි ඊටු ප්‍රශ්න ටිකත් එක්ක සෙකන්ඩ් පාර්ට් එක සාකච්ඡා කරනවා. ඔක තමයි වැඩපිළිවෙල. එහෙනම් අද දවසට වැඩේ ඉවරයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. good night. හරිනේ. හරි එහෙනම් meeting එක end කරනවා. හරි මොන හරි ගැටලුවක් තිබ්බොත් අපේ 074 නම්බරේට දාලා තියනවා මම ෆිට වෙච්ච ටයිම් එක රෙකෝඩින් එකක් දාන්න. right? හරි.